මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියන්නේ සුනකයන්ට ඇතිවන හීට් ස්ට්‍රෝක් එහෙමත් නැත්නම් තාපාඝාතය ගැන. මේ තත්ත්වය සෑම සුරතලෙකුගේම හිමිකරුවන් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු සුනකයාගේ ජීවිතයට වුවත් තර්ජනයක් වන හදිසි අවස්ථාවක්. හීට් ස්ට්‍රෝක් යනු සරලවම සුනකයෙකුගේ ශරීර උෂ්ණත්වය භයානක මට්ටම් දක්වා ඉහළ යන විට ඔවුන්ගේ ශරීරයේ පැවතිය යුතු උෂ්ණත්වය පවත්වා ගැනීමට නොහැකි වීමෙන් නැතිවන බරපතල හා මාරාන්තික විය හැකි තත්ත්වයක්. මිනිසුන් මෙන් නොවෙයි සුනකයන්ට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය නිසි ලෙස පාලනය කිරීමට දහඩිය දැමීමට නොහැකි. ඒ වෙනුවට ඔවුන් ඒ පාලනය කරනු ලබන්නේ තමන්ගේ හුස්ම මගින්. කෙසේ වෙතත් අධික තාපය ආර්ද්‍රවතාවය හෝ දැඩි ක්‍රියාකාරකම් වල නිරත වන විට ඔවුන්ගේ ස්වභාවික සිසිලන පද්ධතිය අසාර්ථක විය හැකි අතරම වහාම ප්‍රතිකාර නොකළහොත් දැඩි අවයවහානි කම්පනය හෝ මරණයට පවා හේතු විය හැකියි. ඉතින් අපි දැන් බලමු හීට් ස්ට්‍රෝක් තත්ත්වය මෙතරම් භයානක වෙන්නේ ඇයි කියලා. හීට් ස්ට්‍රෝක් යනු අපහසුතාවයක් පමණක් නොවේ. ප්‍රතිකාර නොකළහොත් ඒ ස්ථීර අවයවහානි වලට සහ මිනිත්තු කිහිපයක් ඇතුළත මරණයට පවා හේතු විය හැකියි. සුනකයෙකුගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100.5ක් සහ ෆැරන්හයිට් අංශක 102.5ක් අතර පරාසයක පවතිනවා. නමුත් එය ෆැරන්හයිට් අංශක 105ට වඩා ඉහළ ගිය විට ඔවුන්ගේ ශරීරයේ ක්‍රියා විරහිත වීමට පටන් ගන්නවා. මෙම අවස්ථාවේදී මොළය, හදවත, අක්මාව සහ වකුගඩු වලට ආපසු හැරවිය නොහැකි හානි සිදු විය හැකියි. ෂණික මැදිහත් වීමකින් තොරව තත්ත්වය ඉක්මනින් උත්සන්න විය හැකි අතරම ඒ කෝමා සහ මාරාන්තික ප්‍රතිවිපාක වලට තුඩු දෙන්නට පුළුවන්. තාපාඝාතය සෑම විටම හදිසි වෛද්‍ය අවස්ථාවක් ලෙස සැලකිය යුත්තේ අන්න ඒ නිසා. අපි ඊළඟට අවධානය යොමු කරමු මේ හීට් ස්ට්‍රෝක් තත්ත්වය නිසා වඩාත්ම අවධානයට ලක් පැත්තේ කුමන ආකාරයේ සුනකයන්ද කියලා. ඕනෑම සුනකයෙකු තාපාඝාතයෙන් පීඩා විඳිය හැකි අතර සමහරුන් ඔවුන්ගේ අභිජනනය, වයස හෝ සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් සැලකිය යුතු ලෙස වැඩි අවධානමකට ලක්ව තිබෙනවා. වඩාත්ම අවධානමට ලක්විය හැකි කොටස් මෙන්න මෙහෙමයි. පළමු වර්ගය තමයි කෙටි මුඛයක් ඇති සුනකයින් වර්ග. පග්, බුල්ඩෝග්, බොක්ස සහ ශිත්සු යන සුනකයන් කාර්යක්ෂම හුස්ම ගැනීමට අරගල කරන අතර එම නිසා ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය සිසිල් මට්ටම් පවත්වා ගැනීමට අපහසු වෙනවා. දෙවැනි කොට්ටාශය තමයි වැඩිහිටි සුනකයින්. මිනිසුන් මෙන් වැඩිහිටි සුනකයන්ට ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට සහ තාප ආතතිය හැසිරවීමට ඇති හැකියාව බොහොම අඩුයි. තුන්වෙනි කොට්ටාශය තමයි අධික බර ඇති සුනකයන්. ශරීරයේ අමතර මේදය තාපය රඳවා තබා ගන්න අතර තරබාර සුනකයින් අධික උණුසුම් වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. හතරවෙනි කොට්ටාශය තමයි ඝන ලොම් ඇති හෝ තද පැහැති සුනකයින්. ඝන ලොම් ඇති සුනකයින් එහෙමත් නැත්නම් හස්කි, නිව්ෆවුන්ඩ්ලන්ඩ් වැනි සුනකයින් හෝ අඳුරු කබා සහිත සුනක අභිජනන තාපය වේගයෙන් අවශෝෂණය කරගන්නවා. පස්වැනි කොට්ටාශය තමයි ස්වසන හෝ හෘද රෝග ඇති සුනකයින්. ස්වරාලයේ ආබාධ, හෘද රෝග හෝ ශ්වාසනාලයේ කඩා වැටීම වැනි තත්ත්වයන් ඔක්සිජන් ලබා ගැනීම සීමා කිරීමෙන් තාපාඝාතය තවත් උග්‍ර කරන්නට පුළුවන්. ඉතින් ඔබේ සුනකයා මෙම වර්ගවලින් එකකට අයත් නම් උණුසුම් කාලගුණය තුළ ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට අමතර පූර්ව ආරක්ෂාවක් ලබා දීම අවශ්‍ය වෙනවා. අපි දැන් අවධානය යොමු කරමු සුනකයින් තුළ තාපාඝාතය ඇතිවීමට බලපාන හේතු සාධක මොනවද කියලා. සුනකයෙකුගේ ශරීරය අධික ලෙස රත් වී නිසි ලෙස සිසිල් වීමට නොහැකි වූ විට තාපාඝාතය ඇතිවෙනවා. මේ පොදු අවස්ථා කිහිපයක් නිසා සිදුවිය හැකියි. පළමු සාධකය තමයි උණුසුම් සහ තෙතමනය සහිත කාලගුණය. විශේෂයෙන් ආර්ද්‍රවතාව ඉහළ මට්ටමක පවතින විට අධික උෂ්ණත්වවලදී සුනකයන් සිසිල් වීමට අරගල කරනවා. දෙවන කරුණ තමයි නවතා ඇති මෝටර් රථයක ඇතුළත රඳවා තැබීම. ජනෙල් තරමක් විවෘතව තිබියදී මෝටර් රථයක අභ්‍යන්තරය මිනිත්තු කිහිපයක් ඇතුළත මාරාන්තික උෂ්ණත්වයකට ළඟා විය හැකියි. තුන්වෙනි කරුණ තමයි ව්‍යායාම අතරතුර ලබන අධික වෙහෙස. අධික තාපය පවතින විට දිවීම හෝ ඕනෑවට වඩා සෙල්ලම් කිරීම සුනකයෙකුගේ ශරීර උෂ්ණත්වය ආරක්ෂිත මට්ටම් ඉක්මවා ගමන් කළ හැකියි. හතරවෙනි කරුණ තමයි සෙවන හෝ ජලය නොමැතිකම. සිසිල් සෙවන සහිත ස්ථාන හෝ මිරිදිය ජලය ලබා ගැනීමට නොහැකිව එලිමහනේ තබන සුනකයින් බරපතල අවදානමකට ලක්වීමේ ඉඩකඩක් පවතිනවා. පස්වෙනි හේතු සාධකය තමයි
උණුසුම් කාලගුණය තුළ මුඛ ආවරණයක් පැළඳීම. මුඛ ආවරණය සුනඛයන්ගේ හුස්ම ගැනීම සීමා කරනවා. එමගින් සුනඛයින්ට කාර්යක්ෂම වූ තාපය මුදා හැරීම දුෂ්කර කරනවා. මෙම හේතු සාධක හොඳින් තේරුම් ගැනීම භයානක තත්ත්වයන් නැතිවීමට පෙර ඒවා වළක්වා ගැනීමට උපකාරී වෙනවා. අපි දැන් බලමු හීට් ස්ට්‍රෝක් එකක් ඇතිවීමේ අනතුරු ඇඟවීමේ සංඥා මොනවාද කියලා. තාපාඝාතය කලින් හඳුනා ගැනීමෙන් ඔබේ සුනඛයාගේ ජීවිතය බේරා ගන්නට පුළුවන්. රෝග ලක්ෂණ වේගයෙන් වර්ධනය විය හැකි බැවින් ඉක්මනින් ක්‍රියා කිරීම ඉතා වැදගත්. ඉතින් මේ තත්ත්වය නවත්වා ගන්නට අප සුනඛයාගේ සැලකිලිමත් විය යුතු ලක්ෂණ මොනවාද? පළවෙනි ලක්ෂණය තමයි අධික හුස්ම හිරවීම. ඔබේ සුනඛයා ඉතාමත් වේගයෙන් බරින් හුස්ම ගන්නවා නම් මෙය හීට් ස්ට්‍රෝක් තත්ත්වයක් ඇතිවීමේ ලක්ෂණයක් විය හැකියි. දෙවැනි ලක්ෂණය තමයි ඝන ඇලෙන සුළු කෙල සමග අධික වශයෙන් කෙල හැලීම. තුන්වෙනි ලක්ෂණය දුර්වලතාවය සහ ව්‍යාකූලත්වය. අස්ථායී චලනයන් නිසි දිශාවකට චලනය නැතිවීම හෝ කඩා වැටීම මෙහි රෝග ලක්ෂණයන් වනවා. හතරවන ලක්ෂණය තමයි ඇතැම් විට රුධිරය සමග වමනය යාම හෝ පාචනය තත්ත්වයක් ඇතිවීම. මීළඟ ලක්ෂණය තමයි වලිප්පුව හෝ සිහිය නැතිවීමේ තත්ත්වයන් ඇතිවීම. ඉතින් මෙම රෝග ලක්ෂණ ඕනෑම එකක් ඔබ ඔබේ සුනඛයා තුළින් දකිනවා නම් වහාම පියවර ගත යුතු වෙනවා. මොකද හීට් ස්ට්‍රෝක් තත්ත්වය වේගයෙන් වර්ධනය වන අතර සෑම තප්පරයක්ම ඉතාමත් අවදානම් වනවා. ඉතින් ඔබේ සුනඛයාට මේ වගේ හීට් ස්ට්‍රෝක් තත්ත්වයක් ඇති වුණොත් ඔබ ඒ සඳහා ගත යුතු හදිසි ප්‍රතිකාර මොනවාද? තාප ආඝාතය යනු ඉක්මන් මැදිහත් වීමක් අවශ්‍ය වන ඉතා බරපතල හදිසි අවස්ථාවක් නිසා පශු වෛද්‍යවරයෙකු වෙත යාමට පෙර ඔබ කළ යුතු දේවල් කිහිපයක් අපි දැන් දක්වන්නම්. පළමුවෙන්න ඔබේ සුනඛයා සිසිල් කිරීම ආරම්භ කරන්න. බඩ, පාද සහ කිහිලි කෙරෙහි අවධානය යොමු කරමින් අයිස් සීතල නොවන සිසිල් ජලයෙන් නූල තෙත් කරන්න. දෙවැන්න වායු සමීකරණ හෝ විදුලි පංකා භාවිතා කරන්න. පශු වෛද්‍යවරයා වෙත යන අතරතුර විදුලි පංකාවක් හෝ මෝටර ඇති AC එකක් ඔවුන් දෙසට යොමු කරන්න. තුන්වැන්න අයිස් වතුර භාවිතා නොකරන්න. වේගවත් සිසිලනය කම්පනයට හේතු විය හැකි අතර තත්ත්වය තවත් එමගින් නරක අතට හැරිය හැකියි. ඔබේ සුනඛයාව රෝහලට රැගෙන ගිය පසු ඔබේ පශු වෛද්‍යවරයා දැඩි ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. ඉතින් මේ පශු වෛද්‍ය සත්කාර මොනවාදයි අපි දැන් විමසා බලමු. රුධිර පීඩනය නැවත සජලනය කර ස්ථාවර කිරීමට IV තරල භාවිතා කිරීම. හුස්ම ගැනීමේ අපහසුතා සඳහා උපකාර කිරීමට ඔක්සිජන් චිකිත්සාවක් සිදු කිරීම. අසමතුලිතතාවයන් නිවැරදි කිරීමට ඉලෙක්ට්‍රොලයිට් සහ ග්ලූකෝස් ලබා දීම. රුධිර කැටිගැසීමේ ආබාධ වැළැක්වීම සඳහා රුධිර නිෂ්පාදන ලබා දීම. වේදනාව, වලිප්පුව හෝ අවයව සංකූලතා කළමනාකරණය කිරීමට ඖෂධ ලබා දීම. ඉතින් ඔබ ලබා දෙන ප්‍රතිකාර ඉක්මනින් ආරම්භ වන තරමට සුනඛයාගේ දිවි ගලවා ගැනීමේ අවස්ථාවත් වැඩි වෙනවා. කෙසේ වෙතත් තාප ආඝාතයෙන් සුවය ලබන සුනඛයන්ට අනාගතයේදී නැවත එය ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු හීට් ස්ට්‍රෝක් එකක් වළක්වා ගන්නේ කොහොමද කියලා. නිවැරදි පූර්වාරක්ෂාවන් සමග තාපාඝාතය 100% වළක්වා ගත හැකියි. ඔබේ ලොම් සහිත මිතුර ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සරල ජීවිත ආරක්ෂක උපදෙස් අනුගමනය කරන්න. පළමුවෙන්න තමයි ඔබේ සුනඛයාව නවතා ඇති මෝඩ රථයක කිසිවිටකත් තබා නොයන්න. මිනිත්තු කිහිපයක් වුවද ජනේල විවෘතව තිබුණත් මෝඩ රථයක් මිනිත්තු කිහිපයක් ඇතුළත මාරාන්තික උෂ්ණත්වයක් දක්වා රත් විය හැකියි. දෙවැන්න අධික උණුසුම ඇති විට ව්‍යායාම කිරීමෙන් වළකින්න. ඔබේ සුනඛයාව හිමිදිරි උදෑසන හෝ සවස් කාලයේ සීතල වූ විට ඇවිදීම සඳහා රැගෙන යන්න. දෙවැන්න නිසි සෙවන සහ වාතාශ්‍රය සහතික කරගන්න. ඔබේ සුනඛයා එලිමහනේ සිටී නම් ඔවුන්ට වාතය හොඳින් පවතින සෙවන සහිත ස්ථානයක් තිබිය යුතුයි. පස්වැන්න තමයි ඔබේ සුනඛයාගේ සීමාවන් දැන ගැනීම. කෙටි මුඛයක් ඇති වර්ග වැඩිහිටි සුනඛයන් සහ අධික බරිත සුරතල් සතුන් ඉක්මනින්ම උෂ්ණත්වයට ලක් වෙනවා. ඔවුන් පිළිබඳ අමතර අවධානයෙන් සිටිය යුතුයි. 6 වැන්න අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳ විමසීමෙන් සිටින්න. ඔබේ සුනඛයා අධික ලෙස හුස්ම ගැනීමට පටන් ගන්නේ නම් හෝ තාප ආඝාත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම ක්‍රියා කරන්න. 7 වැන්න පොළවේ තාපය පිළිබඳ සැලකිලිමත් වීම. පොළව ඔබේ අතට ඔරොත්තු නොදෙන තරම් උණුසුම් නම් ඒ ඔබේ සුනඛයාගේ පාදවලටද අධික ලෙස උණුසුම් වනවා.
ඉතින් තාපාඝාතය කියන්නේ බරපතල නමුත් වළක්වාගත හැකි තත්ත්වයක්. සුරතෑ සතුන්ගේ හිමිකරුවන් ලෙස අපගේ සුරතරුන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක්. දැනුවත්ව සිටීම, පූර්ව ආරක්ෂාව ලබා දීම සහ හදිසි අවස්ථාවකදී ඉක්මනින් ක්‍රියා කිරීමෙන් අපට ජීවිත බේරාගත හැකියි. එබැවින් මෙම දැනුවත්භාවය පතුරවා හරිමින් සෑම සුනඛයෙකුටම ලැබිය යුතු රැකවරණය සහ ආරක්ෂාව ලැබෙන බවට අපි වග බලා ගනිමු.